සඳ නැගෙන හෙලෝ ගයිස් කොහොමද ඔයාලා හැමෝම මගේ අලුත් vlog එකට සාදරයෙන් පිළිගන්නවා. අද 2026 පෙබරවාරි 13 වෙනිදා. එතකොට මේ vlog එකේ තියෙන්නේ 2025 අගෝස්තු 16 වෙනිදා ඉඳන් සැප්තැම්බර් 3 වෙනිදා. ඒ කියන්නේ සති දෙකමාරක වගේ තිබ්බ ගුණ දේවල් තමයි. කියන්නේ යුනිවර්සිටි පටන් ගත්තේ සැප්තැම්බර් 1 වෙනිදා. එතකොට එතන ඉඳන් දවස් දෙකක් වගේ යනකම් අපි මෙහෙට ඇවිල්ලා සති දෙකමාරක වගේ යනකම් ගුණ දේවල් තමයි මේ vlog එක බලා ගන්න පුළුවන් වෙන්නේ. වීඩියෝ එක ගේන්න ටිකක් පරක් වුණේ වැඩත් එක්ක ටිකක් බිසි වෙලා හිටියේ හින්දා එඩිට් කරන්න බැරි වුණා. තව වීඩියෝස් 3ක් විතර රෙකෝඩ් කරලා තියෙනවා. ඒවත් එඩිට් කරන්න ඕනේ. වීඩියෝ එක හොඳයි නම් යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. channel එක subscribe කරලා නැති කෙනෙක් නම් channel එක subscribe කරන්න. මම මගේ social media links මෙතනින් දාන්න. එතකොට ඔයාලට මගේ real time updates බලා ගන්න පුළුවන්. එහෙනම් අපි යමු අපේ vlog එකට. යාළුවෙක් ඉන්නවා බේබි දිනක් ඉන්නවා යාව වෙනන්න බැරන. මෙතන මගේ roommate ඉන්නවා. එහෙනම් අපි බලමු වීඩියෝ එකේ මොකද වෙන්නේ කියලා. මේ අගෝස්තු 18 වෙනිදා අපි අපේ මෙඩිකල් චෙකප් එක කරන්න යන ගම. මේ ෆ්ලෝරොස්කෝපි එකක් කරන්න ආවා විනාඩි 40ක් කිව් එකක් තියෙනවා. ඔය හින්දා අපි මේ ඊට ඇවිල්ලා මල් බලනවා. මිහි මල් ගස්සේ මාර ලස්සනයි. අපි මෙහෙට ආපු ගමන් නිසා මේ හොස්ටල් එක වටේ පොඩ්ඩක් ඇවිදලා බැලුවා මොනවද තියෙන්නේ කියලා. අපි දැන් පෙයාස් කන්න යනවා. පෙයාස් කන්න ගියට පෙයාස් ඉදිලා තිබ්බේ නැහැ. එහෙනම් අපි ප්ලම්ස් කෑවා. අපේ මෙඩිකල් එකේ ඉතිරි ටෙස්ට් ටික කරන්න ගිහිල්ලා එදා අපිට ඊළඟ ડોක්ටර් එන්න වෙලාව තිබ්බ නිසා අපේ ඒත් එක්ක ගියපු සීනියර් අයියා කෙනෙක් අපිව සෝවියට් ස්ට්‍රීට් කියලා තියෙනවා මෙහි. ඒ පැත්තට එක්කන් ගියා ලන්ච් ගන්න. එතනදී ගත්ත වීඩියෝ ක්ලිප්ස් ටිකක් තමයි මේ තියෙන්නේ. මෙඩිකල් එක කරලා ඉවර වෙලා අපි බස් එකෙන් හොස්ටල් එකට යන ගමන් මේ. එදා හවස අපි බ්ලොක් එකේ සෙට් එක එකදලා බර්ගර්ස් හැදුවා. බෙලරුස් වල ගෙවන 9 වෙනි දවසේ අදත් අපි යනවා shopping. දැන් පොඩි වැස්සක් වගේ ඉන්නත් තියෙනවා. බලමුකෝ. මොකද්ද බා? සීතලයි බා. සීතලයිද? මොන මොකද කියන්නේ? සීතලයි. නෑ යකෝ සීතල. මේක තමයි අපේ හොස්ටල් එකේ ඉස්සරහ තියෙන view එක. අපි දැන් මේ යන්නේ අපේ බ්ලොක් එකට ඕනි කරන බඩු ටිකක් ගන්න. මේ අගෝස්තු 25 වෙනිදා එදා නම් විශේෂ දෙයක් වුණේ නැහැ. අපි බ්ලොක් එකේ කට්ටිය එකතු වෙලා මේ රැයට කෑම හැදුවා 6 දෙනාට. ඕකේ තමයි පිටර දානවා ඉක්කුරා ඔකේ සුවඳ සෙව්වා අන්සිය පාසිනා ඊට පස්සේ අපි 6 දෙනා පොඩ්ඩක් වටේ ඇවිදලා බලන්න එළියට ගියා. මෙහි ට්‍රින්ටි කියලා ලොකු shopping mall එකක් තියෙනවා. අපි අද ඒකට යන්න හිතුවා බඩු වගේක් ගන්න. අපි මෝල් එකට යන එකයි එන එකයි දෙකම ගියේ බස් එකේ. අපි යනවා රෝලර් කෝස්ටර් පදින්න අපි රෝලර් කෝස්ටර් පදින්න යනවා. අදින් අපි කොහෙද යන්නේ? දුරන්නේ කාට මොනවද කියන්නේ මේ ආපු ගම ගැන? සංස්කෘතික එකයි. සංස්කෘතික එකයි. මේක මම ගහපු එකනේ. මේක මම ගහපු එක. මම ගහපු එක නේ. ගහයි. මේ මම ගහපු එකනේ. ඔව්නේ.
මේක යන්නයි යන්නේ. අර අඬනවා. අයියෝ අඬන්න බෑ. පොඩක් හුස්ම මෙයාගේ පොඩක් පොත. ඊ අඬේ අඬනවා. මේ අතන පොඩ බුරුල්ලා තිබුණේ බලාගෙන යනවා. එකපාරට ඇඳ කැඩෙනවා මැෂින් එක. මේ පාක් එකේ ඇක්ටිවිටීස් ටිකක් කරලා අපි ඊට පස්සේ එදා රෑ බස් එකේ අපව හොස්ටල් එකට ආවා. ඊළඟ දවසේ ආයෙත් පාක් එකට ගියා අපි. කොම් ෆොටෝ ගන්නවනේ මම ගහන්නේ. එදා රෑ පාක් එකේ එන්ජොයි කරලා ඉවර වෙලා අපි රෑට ඩිනර් ගන්න අපව සෝවියට් ස්ට්‍රීට් පැත්තට ගියා. One eternity later. ගයිස් අද සැප්තැම්බර් 1 වෙනිදා. අද අපි යුනිවර්සිටි යන පළවෙනි දවසේ කෙසරු ඉන්නවා. මගේ පිටිපස්සෙන් තව යාළුවෙක් ඉන්නවා. මගේ බ්ලොග් එකේ යාළුවෙක්. පිටිපස්සෙන් රූම්මේට් වෙනවා. යක් අද මොකද වෙන්නේ කියලා බලමු. අද අපිට පොඩි වයිට් කෝට් සෙරමනියක් වගේ තියෙනවා කියලා කිව්වා. හෙට ඉඳන් තමයි ඇකඩමික්ස් පටන් ගන්න යුනිවර්සිටි එකේ. එහෙනම් අපි ඉස්සරහට මොකද වෙන්නේ කියලා බලමු. මෙතන මේ වෙන්නේ අපි ෆස්ට් ඉයර්ස්ලා විදියට යුනිවර්සිටි එකට පිළිගන්න යුනිවර්සිටි එකකින් සෙරමනි එකක් වගේ තිබ්බා. ඒ සෙරමනි එකේදී ගත්ත ක්ලිප්ස් තමයි මෙතන මේක තියෙන්නේ. මෙතන ඉන්න මගේ ස්ටඩි ගෲප් එකේ යාළුවෝ ටික. The next day. Hello guys. අද අපේ පළවෙනි ඇකඩමික් දවස. දැන් වෙලාව 10යි. අපිට ලෙක්චර්ස් තියෙන 10:45ට. දැන් බ්ලොග් එකේ ඉන්නේ මගේ රූම්මේට් ඉන්නවා. එහෙනම් අපි යද්දි හම්බ. අපි දැන් යනවා මේ සහන් අයියා. අපිට අද මුලින්ම රෂියන් ලෙක්චර් එකක් තියෙන්නේ. 10:45 ලෙක්චර් එක 10 කාලය වෙලාව. තව යන්න විනාඩි 10ක් විතර යනවා. එහෙනම් ගිහින් බලමු මොනවද වෙන්නේ කියලා. මේ අපේ රෂියන් ක්ලාස් රූම් එක. මේ කෙමිස්ට්‍රි ක්ලාස් රූම් එක. මේ තියෙන යුනිවර්සිටි කැන්ටින් එක. දැන් තමයි අපිත් පළවෙනි වතාවට ගියේ. කියන්න මොකද වර කැන්ටින් එකේ ඉන්නවද? අද කෑම ගොඩක් තියෙනවා. මම මොනවද කන්නේ තනකොළ? 2 hours later. The next day. දැන් අපි මේ අපේ ෆස්ට් එයිඩ් බිල්ඩින් එකට පළවෙනි දවසේ යන ගමන්. ඊළඟ ක්ලාස් එක ලොකු වෙලාවක් තිබෙන්නේ නැති නිසා අපි ටැක්සි එකක් දාගෙන අපෝ යුනිවර්සිටි එකට ගියා. The next day. මේ අපේ ඇනටොමි ක්ලාස් එක. ඊට පස්සේ ඔන්නෝම ලෙක්චර් එකකුත් තිබ්බා. මේ අපේ බයොලොජි ක්ලාස් රූම් එක. The next day. ඊට පස්සේ අපෝ වීකෙන්ඩ් එක ආවා. අපි අපේ ස්ටඩි ගෲප් එකේ කට්ටියත් එක්ක ආපහු අර පාක් එකට. දැහැමියක් කි. ඔයාලා මොනවද කියන්න දෙන්නේ දැන් මේ ආපු ගමන ගැන? වෙසක් බලන්න ආවේ. මොනවා බලන්නද ආවේ? වෙසක් බලන්න. බෑග්ග්‍රවුන්ඩ් විරිඳු බයි දුලන් මෙත්. සඳ නැගෙන කුරුරා. සාදු කියන්නේ මං කියන්නේ මේක. චූටි මලා මේ මෙතන ඉන්න පොඩි මේක කරන්න මොකද යන්න ඕනේ? අර කි උඩට යන්නකොට මට අර උඩට ඇත්තට මේ මට හරියට මතක නැහැ මොකක් හරි ස්පෙෂල් දවසක් නිසා මේ ග්‍රොඩ් වල ඉවෙන්ට් එකක් තිබ්බා. ඒ හින්දා එදා ඒ පාක් එකේ සෑහෙන ක්‍රවුඩඩ් වෙලා තිබ්බා.
ඊට පස්සේ අපි ගෲප් එකේ කට්ටිය මෙහි සෝවියට් ස්ට්‍රීට් එකේ පොල්යානා කියලා බර්ගර් ෂොප් එකක් තියෙනවා. ඒකට ආවා බර්ගර්ස් කන්න. The next day. ඊට පස්සේ දවසේ රෑ සෝවියට් ස්ට්‍රීට් එක පැත්තේ ෆයර්වර්ක් ෂෝ එකක් තියෙනවා කියලා ඒක බලන්න. එතන Google ඊට පස්සේ ෆයර්වර්ක් ෂෝ එක ඉවරලා මෙතන කොන්සර්ට් එකක් තිබ්බා. මම මෙතන ඔඩියෝ එක ටිකක් මියුට් කරා නැත්නම් කොපිරයිට් එකක් වදින්න පුළුවන් හින්දා. ඊට පස්සේ රෑ වෙලා නිසා ටැක්සි එකක් දාගෙන ආපහු හොස්ටල් එකට ආවා. The next day. සඳුදා අපිට ආපහු ගෲප් දෙකක් එකතු කරලා සෙමිනාර් එකක් තිබ්බා. මේ වීඩියෝ එකේ තැනින් තැන තමයි මම ක්ලාසස් ගැන දාලා තියෙන්නේ. අපේ ටයිම් ටේබල් එක මීටර ටිකක් දිගයි. පුළුවන් වෙච්ච තැන් වලින් ගත්ත ක්ලිප්ස් හින්දා ඒවා තමයි වීඩියෝ එකේ තැනින් තැන දාලා තියෙන්නේ. යුනිවර්සිටි ස්පෝර්ට්ස් හාල් එකේ අඟහරුවත් බැඩ්මින්ටන් සෙල්ලම් ගන්න ගියා. ඊට පස්සේ බදාදා අපිට ආපහු ෆස්ට් එඩ් තිබ්බා. අපිට මේ සැරේ ෆස්ට් එඩ් තිබ්බේ වෙන බිල්ඩින් එකේ. ඒ හින්දා අපිට ක්ලාස් දෙකක් අතර වෙලක් තිබ්බින්ද අපි ෆස්ට් එඩ් බිල්ඩින් එක හොයාගෙන යනවා. ඊට පස්සේ ඊළඟ ක්ලාස් එකට අපි ටැක්සි එකක් දාගෙන ෆස්ට් එඩ් ඉවරනන් පස්සේ යුනිවර්සිටි එකට ගියා. එහෙනම් guys අද vlog එක ඉවරයි. අලුත් vlog එකකින් හම්බෙමු. ඊළඟට වින්ටර් vlog එකක් ගේන්න තියෙනවා. zoo එකක් ගත්ත vlog එකකුත් ගේන්න තියෙනවා. ඔයාලා කමෙන්ට් එකකුත් දාන්න යන්න ඉස්සෙල්ලාම ගේන්න ඕනි වින්ටර් ගේ vlog එකද zoo ගේ vlog එකද කියලා. එහෙනම් bye. තරං යාළුවේ ඒ මුවර කෙල ගහන්න ආයලගේ නේ. එහෙමද? මම වතුර නෑ.